සුදුව ගමේ යනවද? යනවා කියලා කිව්වෙවත් නැහැ. අම්මට කියලා ගියා කියලා 아무තෙන් මොනවා වෙන්න? මොකද්ද? හයියෙන් කියපන්කෝ. තේ බොනවද ඇහුවේ? මට ඇහෙනවා බා. හයියෙන් කෑ ගහන්න ඔබට පිස්සුද? फिलहाल आप अपनी कुर्सी की पेटी बांध लीजिए। बंदा टेक ऑफ के लिए तैयार है। කිව්වට නිකමටවත් කතා කළේ නෑනේ. किससे बात कर रहे हो? नहीं बस That was a great show. थैंक्स। चलो अच्छा हुआ तुम यही मिल गए। मैं तुम्हें पर्सनली थैंक्स करना चाहती थी। आखिर तुम्हारी वजह से चैरिटी शो कामयाब हुआ ना। මට පැරසිටමෝල් ටිකක් ගෙනත්ලා දීයන්කෝ. සුදුවා ගෙනත් දීපු ටික ඉවර වුණා බා. පෙත්තක් බිව්වේ නැත්තම් මට නිින්ද යන්නෙත් නෑ. ඔච්චර පැරසිටමෝල් බිල මැරෙන්නද හදන්නේ අම්මේ? මොකද්ද? මැරෙන්න? අට දැම්ම මැරෙන්න බෑ බං. මට තව කාලයක් ජීවත් වෙන්න ඕනේ. අනේ මේ නිකන් විකාර නොකිය ඉන්න අම්මේ. ඇති ලෙඩකුත් නෑ මෙතන බොරුවට ඔළුවෙන් විකාර හදාගෙන මට වද දෙනවා. මේ කොයාගෙන පිළිවෙලක් වයන් කිව්වට අහන එකක් ඈ. එහෙම වුණා නම් ඉතින් ඔහොම නැහින්න ඕනේ නෑනේ. ගෑනු තනි වෙන්න හොඳ නෑ බා. එහෙම වුණාම යක්කුන්ගේ පෙරේතයින්ගේ බැල්ම වැටෙනවා. අන් ඉන්නකන් ඉතින් උඹට හොඳයි. මන් නැති දවසක උඹ මොනවා කියලා කරන්නද? අනිකම තේරෙයි උඹ නාකි වෙනකොට. එතකොට ඉතින් පරක්කු වැඩි. ඇහුනේ නෑ වගේ හිටියට කමක් නෑ. උඹට කවදා හරි දවසක තේරෙයි මේ අම්මා කිව්වේ මොනවද කියලා. ඉනේ ඒකුත් ඉඳලා අම්මා විඳපු සැප මමනේ දන්නේ. මට මේ ඉන්න විදිය හොඳයි. මොනවද උඹ ඔය කුටු කුටු ගාන්නේ? කියන දේ මටත් ඇහෙන්න කියපන්. අඟහරු මත ජනාවාස ඇති කිරීම 2027 අනිත් ටික කියවන්න අකුරු පේන්නේ නැහනේ අප්පා. මේ මාල්නියෝ ඔබ දැක්කද? මුන් අඟහරු වලට යන්න හදනවා. මුන්ට පිස්සුද බං? ඔය වියදම් කරන සල්ලි වලින් කන්නේ නැති මිනිස්සුන්ට කන්න ටිකක් අරන් දුන්නා නම් මොකද වෙන්නේ? මොන තරම් පිනක්ද? මාලියෝ අන්නර කඩප්පුලි කාලකන්ණි බැල්ලිගේ පුතාලා වත්තට පැනලා කොස් ටික කඩනවා.
හොයිටු ඔහිටු මමට අයියෝ මදිවට තොපි පෙන්නට අයිතිය තියාගෙන වෙන්නේ නැති. මේ තමයි මෙයාට තෝරන දෙයකුයි එපා දෙයකුයි නෑනේ. අම්මේ මෙන්න මෙහාට එන්නකෝ විකාර නොකර. අම්මේ කිව්වනේ